ඉතින් 2025 GIT එක්සෑම් එක ගැන හැම විස්තරයක්ම ඉතාමත් ඉක්මනින් දැනගන්න අපු ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරනවා තාමත් ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් හැමදේම ගැන දැනුම බෙදෙන මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා. ඉතින් මේ GIT එක්සෑම් එක කියන්නේ ඔයාගේ බේසික් ID knowledge එක ටෙස්ට් කරන එක්සෑම් එකක්. 2024යි 2025 කියන LL බැච් දෙකටම මේ එක්සෑම් එක පැවැත්වෙන්නේ 2025 මාර්තු 23 වෙනිදා. ඉතින් මේ GIT පේපර් එකට ඔයාලට පැය 3කුත් අමතර කියම් කාලය විදිහට විනාඩි 10කුත් හම්බ වෙනවා. ඉතින් දැන් අපි මේ GIT එක්සෑම් එකේ වැදගත්කම ගැන කතා කරමු. ඇත්තටම මේ වෙද්දි නම් මේ එක්සෑම් එක අනිවාර්යෙන් කරන්න ඕන එකක් නෙමෙයි. ඔයාගේ A level result sheet එකට campus apply කරද්දී jobs වලට apply කරද්දී මේ GIT exam එකේ certificate එක දැනට අනිවාර්ය නොවුනට තව කාලයකට පස්සේ රජයේ රැකියාව වලට වගේ මේ exam එක කරලා තියෙන එක අනිවාර්ය වෙන්න පුළුවන්. මොකද මේ GIT exam certificate එක කියන්නේ ඔයාගේ IT දැනුම පිළිබඳව තියෙන qualification එක. ඉතින් ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාට O level වල IT වලට A එකක් නැත්නම් එමත් නැත්නම් A level වල IT වලට S එකක් නැත්නම් ඒ වගේම ඔයා වෙන මොකක් හරි පිළිගත්ත IT course එක certificate එකක් නැත්නම් ඔයා මේ GIT exam එක අනිවාර්යෙන් කරන්න කියලා තමයි මම recommend කරන්නේ. මොකද ඔයාගේ IT qualifications බලන තැනකදී ඔයාට මේ GIT exam එකේ certificate එක බය නැතුව ඉදිරිපත් කරන්න පුළුවන්. වැඩි කවුරුත් ගණන් ගත්තේ නැති වුණාට මේ GIT exam එකේ certificate එක NVQ level 4 certificate එකකට සමානයි. ඉතින් ඒකෙන් ඔයාලට පේනවනේ මේක අනිවාර්ය නොවුනට මේක ගොඩක් වටින සර්ටිෆිකේට් එකක්. ඉතින් අපි දැන් බලමු ඔයා කොහොමද මේ එක්සෑම් එකට ලෑස්ති වෙන්නේ කියලා. මේ GIT වල දැනට තියෙන එකම new syllabus past paper එක වෙන්නේ 2023 paper එක විතරයි. මොකද 2024 දී එක්සෑම් එක කල් ගියා වගේම 2022, 2021, 2020, 2019 මේ එක්සෑම් එක COVID හින්දා පවත්වන්න හම්බුනේ නැහැ. ඉතින් ඔයා past papers නැති නිසා දුක් වෙන්න එපා. ඔයාට YouTube එකේ GIT seminars කියලා search කරාම ලංකාවේ ප්‍රසිද්ධ දක්ෂ IT ගුරුවරු කරපු seminars වල videos ඕන තරම් තියෙනවා. ඉතින් මේ seminar එකක් බලලා බය නැතුව ඔයාගේ GIT exam එකට ready වෙන්න ඔයාට පුළුවන්. ඉතින් මේ විදිහට රජයෙන් නිකම්ම ලබා දෙන ගොඩක් හොඳ IT qualification එකක් මග අරගන්නේ නැතුව ලියන්න කියලා තමයි මම ඔයාලට කියන්නේ. සෙමිනාර්ස් බලලා 2023 past paper එකත් කරලා ගිහින් ඔයාගේ වැඩ පෙන්වන්න. GIT වලට A එකක් ගන්න ඔයාලා හැමෝටම පුළුවන්. ඉතින් වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඔයාගේ යාළුවෙකුටත් වටී කියලා හිතෙනවා නම් දැන්ම share කරන්න. මේ වගේ හැමදේම ගැන දැනුම බෙදෙන වීඩියෝස් දිගටම නරඹන්න අපේ subscribe කරලා එකතු වෙන්න.